ලංකාවට තෙල් නැති වුණා විතරයි අපිට බදාදා නිවාඩුවකුත් හම්බුණා. ලංකාවේ ආණ්ඩුවේ මාමිලා හෙන ආතල්නේ. ආච්චිට හාල් කරන්න නැතුව පොලිම ඉඳන් වරෙන් පකයෝ. පල්ලි මේ සද්ද දාන්න එපා. මම උදේ ඉඳන් මෙතන පිටියේ. ඕ පදුරු ගානේ බුදියලා ඇවිල්ලා දැක්කේනවද පොලිම පනින්න ඵලයන් ගිහින් පිටිපස්සේ ඉඳන් වරෙන්. බබා කේන්දර බලන මිනිස්සෙක් කිව්වා මම තව අවුරුද්දකින් වැන්දබුවක් වෙනවා. ඒ කියන්නේ ඔයා මැරෙනවා කියන එකනේ. ඉතින් මොකද මේ බය වෙලා? මාව පොලිසියට අහු වේවිද කියලා. අයෝගේ මා. ඇයි අනේ ඔයා මට පණ කියලා කතා කරන්නේ? නෑ ඉතින් කොයි වෙලාවෙ ඇයිද දන්නේ නෑ. තාත් එක්කද ජීවත් වෙන්නේ? දෙමව්පියන් එක්ක. දෙමව්පියෝ කොහෙද ජීවත් වෙන්නේ? මාත් එක්ක. ඔයාලා ඔක්කොම කොහෙද ඉන්නේ? ගෙදර. ගෙදර කොහෙද? අසල්වැසි ගෙදර ළඟ. අසල්වැසි ගෙදර කොහෙද? මගේ ගෙදර ළඟ. වඩේ නිකන් වෙලාවට රුපියල් 100ක් පෙට්‍රල් ගහන එකත් දැන් 5000ක් ගහනවා. මෙහෙම ගියොත් තව ටික තවසින් මුන්ට ටැංකියට මුත්‍ර තමයි දාන්න වෙන්නේ. බබා මේ පරිප්පුවේ කර වෙනවද කියලා බලනවද? හරි මම බලන්න. One eternity later. අයියෝ මේ පරිප්පුවේ කර වෙනවනේ. ඔයා කිව්වේ කර වෙනවද බලන්න කියලා නේ හින්දා බලාගෙන හිටියා. අනිකේ මම පොලිමේ ඉඳලා තෙල් ගත්තා මදි නොකියන්න. එහෙමද? බයිසිකලයක්වත් නැති ගෙදරට මාසයක් කන්න තිබුණු සල්ලි වලින් තෙල් ගෙනාවේ තමුසගේ අහවල් එකට ගහලා පදින්නද? අනේ බබා මට අද වත් එක්ක යන්න බෑ. මගේ යාළුවෙක් හොස්පිටල් එකේ බලන්න යනවා. අනේ අපි අද අර හොටෙල් එකට යනවා කිව්ව දවසනේ. එහෙමද? ඔන්න ඔහේ ඔකිට ඕන දෙයක් වෙච්ච දෙන්. අපි යමු. මොන රෙද්දක් යකෝ මේ QR එක හදාගන්න බෑනේ. තිබ්බට වදා තෙල් පොලිම දැන්. ලකේ පංකාවක් බම් මේක. අසුම් පුතා කියන්න බලන්න ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා. ටීචර් මම ක්‍රිකටර් කෙනෙක් වෙලා ලෝක කුසලානයක් ලංකාවට ගේනවා. මගේ නෝනවත් ආදරෙන් බලා ගන්නවා. එතකොට සඳුනිගේ බලාපොරොත්තුව මොකද්ද? ටීචර් මම නම් එච්චර මහන්සි වෙන්නේ නැහැ. මම කසුන්ගේ නෝන වෙනවා. ඊයේ මේ කැලෑව ලස්සනයි නේද? කොල්ලෝ උඹලා ආච්චි එක්ක මම මේ කෑලේ නයිට් ක්ලාස් කළා බන. අමුසේ දන ගන්නවා. මොකද්ද? මේ ලෝකේ ජීවත් වෙන්න ඕන જાති වෙන්නේ ජලයේ ඔක්සිජන් කෑම. ඔයාගේ නම මේකේ නැහැ. එහෙනම් ගණන් උස්සන්න එපා. ආපු තැනටම යන්න පුළුවන් ඕනේ නම්. නැහැ ඕන නැහැ. මං ඔයාලට දුන්න රුපියල් 10000ක් ආර වැඩේනේ උනේ. යාළුවා ඊයේ හොටෙල් එකේ කාලා බීලා බිලාවම මෙතන ඉන්න අයගෙන ලස්සනම නෝනව අයිති මහත්තයා බිල ගෙවන්න කිව්වා. ඔයා මොකද කරේ? මම පැනපු ගමන් ටක් ගාලා බිල ගෙව්වා. ඔයා නම් කොච්චර ෂෝක්ද? අනිත් දවසේ යනකොටත් කියන්න මම සල්ලි දෙන්නම්. දෙන්න දෙනානා දෙන්න දෙනෝ පෙට්‍රල් ඇවිත් අපේ උන්ට හොරට දෙනෝ. බබා මොකද අතරහින්? මං ඊයේ හිගන්නෙන්ට බත් එකක් දුන්නා. ඒක හොඳයිනේ. නැහැ අනේ. ඒ මිනිහා අද ඇවිත් රසට කැමු වෙන විදිය ගැන තියෙන පොතක් ගෙනත් දුන්නා මට. මං අද යන්නේ අදුරු කැලෑවකට. හැබැයි මං ජන්නයිව තනියට එක්කන් යනවා. ජන්නයිය මාව පරිස්සමෙන් එක්කන් යයි නේද යාළුවනේ. අපිව ෆලෝ කරන් යන්න ඈ ළඟට කවද ඕනි කියලා කියන්න. මට ඉස්සරහට දාන්න පුතේ. මම ඌයේ ඉඳලා කිව් එකේ. ආච්චි අපි අද තමයි ආවේ. මම මයින්ඩ් එකෙන් කිව් එකේ හිටියේ. කොච්චර දාන්නද ආච්චි? 500කට පෙට්‍රල් එක දාන්න මේකේ. ආච්චි ඒක බොටල් එකක්නේ. ඒක තමයි පෙට්‍රල් තියෙනකොට කන්ටේනර් එකට වැල්යු එකක් නැහැ. අද මගේ හස්බන්ඩ් ගෙදර නෑ යාළුවනේ. මගේ තනියට ඕනේ හස්බන්ඩ්ගේ මාමා. ඔයා මාත් එක්ක හොඳට සෙල්ලම් කරනවා යාළුවනේ. අනේ මොන සෙල්ලම්ද? කවුද කට්ටඩියෝ? කුස් කැල්ලක් කියලා රොඩු පාරක් තියපු පරය. අනේ යක්ෂ උන්නාන්සේ අර හන්දියේ බඩු බෙදෙන එක තමයි දුන්නේ. හිටපන්. ඔක වාඩි වෙන්න බැරි වෙන්නම දීලා එන්නම. තෝ මොකද ඔය කරන්නේ? මචෝ ගෙදර යන්න බෑ බං. ගෑණි වල්ලන්න හදනවා. පොල් ගෙඩියක්වත් නැහැ. මොකද යකෝ පාර මැද ගෙවල් හදන්නේ? පිස්සුද ගැණියේ? මේ මගේ ගෙදර සාලේ. නෝනේ අද ඔයා මේ වල් ටික ගලවලා ඕවර කරොත් මම රැට ඔයා කැමතිම විදිහට කරන්නම්. මහත්තයෝ අද නම් මට ඇඬෙන්න ඕනි. තෙල් ඉවරයි. පොලිම හිටපල්ලා. තෙල් එන්නේ හෙට. යමන් අද තෝගේ තෙල් මිරිකලා ගන්නම්. මේ ආණ්ඩුවේ අපි හිටියානම් ලැබෙන ආධාර වලින් භාගයක් අපේ පොත්වල දාගන්නවා අපේ හාමුදුරුවනේ. අප්පට හුකණ්ඩ කැරියලිය පස්සෙන් එනවා. මූට අහු වුණොත් මුගේ පස්වෙනි කකුල ඔබනවා මගේ පුකේ. අඩුව ලොකුයි. අඩිය තෙතයි. දන්න කෙනෙක් කියන්න බලන්න මේකට උත්තරය. අක්කේ ඊයේ රෑ අයියා අප්පුඩි ගෑහුවේ ඇයි? අයියා ඊයේ රෑ මදුරුවෝ මැරුවා. මල්ලි රසිකයියේ මට ණයට බීඩියක් දෙන්නකෝ. ණයට නම් දෙන්න බෑ පැනියෝ. හැබැයි මොකද අයියේ? හැබැයි ඉතින් උඹ කඩේ පිටිපස්සට ආවොත් නම් වැඩක් කරගන්න පුළුවන් වෙයි. අයිසේ වේටර් මෙහෙනවා. ඇයි සර්? හමුසලා මෙහෙමද කෑම හදන්නේ? බලනවා මේ බත් එකේ තියෙන කෙස් ගස් කොට මේවා කන්න පුළුවන්ද? කලබල වෙන්න දෙයක් නැහැ සර්. ඔය කොහොමත් කෙස් ගස් නෙවෙයි. මොකද අපේ ෂෙෆ් තට්ටෙක්. මල ප්‍රේත අයියේ මටත් බනිස් කෑල්ලක් දීපන්කෝ කෙසෙල් ගෙඩියකුයි. ඈ යකෝ. තෝ මට වඩා ප්‍රේතයක් නේ. හිටපන් තොට දෙන්න. මමහට මලගෙවල් තිබුණා. තුන් වේලටම දුන්න කෑම මොනවද කියලා දැනගත්තත් මැරිලා ඉන්නේ ගෑණියක්ද පිරිමියක්ද කියලාවත් දන්නේ නැති.